අයිබෝන් හැමෝටම අද මම අරගෙන ආවේ ලංකාවේ අපේ කෑම මේසෙට නැතුවම බැරි බෝංචි කිරට හදන විදිය. ඉතින් බෝංචි වල කොළ පාට තේ විදියටම තියාගෙන කිරි රස පිරුණු මේ වෑංජනය හරිම ලේසියෙන් හදාගන්නේ කොහොමද කියලා අපි බලමු. අද මම මේ සඳහා බෝංචි ග්‍රෑම් 300ක් අරගෙන තියෙනවා. ඔයාලා බෝංචි කපා ගද්දි මේ වගේ පැත්තට කපා ගන්න. එතකොට මේකේ හොදි හොඳට කෑලි ඇතුළට උරාගෙන මේකේ රස වැඩි කරනවා. ඊට අමතරව ලොකු ලූණු ගෙඩියක්, කරපිංචා, කුරුඳු, රම්පේ, අමු මිරිස් කරල් 4ක් සහ අමු 3-5 තේ හැන්දක්, කහකුඩු තේ හැඳි භාගයක්, උම්බලකඩ මේ සැඳි 1මාරක්, උළුහාල් තේ හැඳි භාගයක්, ලුණු තේ හැන්දක් සහ මිටි කිරි මිලිලීටර් 300ක්. මම මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒකට ලුණු, මිරිස්, කරපිංචා, රම්පේ, කුරුඳු මේ සේරම ටික දාගන්නවා. ඊට පස්සේ මම මේකට උම්බලකඩ, උළුහාල්, කහකුඩු තේ හැඳි භාගයක් සහ අමු 3-5 තේ හැන්දක්, ලුණු තේ හැන්දකුත් දාගෙන ඒත් එක්කම මිටිකිරි මිලිලීටර් 300ක් දාගෙන මේ වගේ හොඳට මික්ස් කරලා පිස ගන්න ඕනේ. මේ ටික හොඳින් රත් වෙනකන් ලිපේ තියාගන්න. ඉතින් මේ ටික මේ විදිහට සෑහෙන සැරේ හැඳි ගන්නත් ඕනේ. එහෙම නැති වුණොත් පොල් කිරි කැටි ගැහෙන්න ඉඩ තියෙනවා. ඉතින් කිරි ටික මේ වගේ බුබුලු දාන්න පටන් ගද්දිම මම මේකට බෝංචි ටික දාගන්නවා. මේ ටික මේ වගේ හොඳින් කලවම් කරගන්න ඕනේ. ඉතින් අපි මේක බෝංචි ටික තැම්බෙනකම් පියන ඇරලා උයා ගන්න ඕනේ. ඔයාලා පියනෙන් වහලා කුක් කරගන්න එපා. මොකද මේක පියනෙන් වහලා උයනකොට බෝංචි වල තියෙන ලස්සන කොළ පාට නැති වෙලා යනවා. ඉතින් මේක ගොඩක් වෙලා තම්බ ගන්න ඕනේ නෑ. ඔයාට පුළුවන් පොඩි කෑල්ලක් කාලා බලලා අවශ්‍ය ප්‍රමාණයට තැම්බිලා නම් ලිපින් අයින් කරගන්න. මොකද වැඩි වෙලා තැම්බුනොත් බෝංචි වල තියෙන ලස්සන කොළ පාට නැති වෙලා යනවා. ඉතින් මම ආයෙත් පොඩි කෑල්ලක් කාලා බලනවා. හරි, ඉතින් දැන් නම් මගේ බෝංචි කරි එක නියම ගානට ඉදිලා තියෙන්නේ. හරි, දැන් මම මේ රස බෝංචි කරි එක හදලා ඉවරයි. එහෙනම් ඔයාලත් මේ කිරි රස බෝංචි කරි එක හදලා බලන්නකෝ. එහෙනම් මතක ඇතුව අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.